good morning හැමෝටම මට අදත් හිතුණා මම හදාගන්න දෙයක් එකතු කරන්න. එහෙනම් අපි බලමු. මම අද හදන්නේ අඟුළු කරවල හොද්දා. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම අදත් තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා පොඩ්ඩක්. දැන් ඒක අපි පොඩ්ඩක් කරවෙන්න ටිකක් තියාගමු. දැන් නම් තෙල් එක කරවීගෙන එන්නේ. තව චුට්ටක් අපි කරගමු. දැන් අපි මේකට ඔයාලා බලන්නක එකතු කරගන්න ටික අඟුළු කරවල සුදු ලුණු රතු ලුණු හෝමිඩිස් කරලා කරපින්ක. ඉතින් දැන් අපි මේකට මේ ටික එකතු කරගමු. ඉතින් මම දානවා සුදු ලුණු ටික. ගෑස් එකේ ගින්දර හොඳටම අඩු කරන්න. ඊට පස්සේ මේක පොඩ්ඩක් කරගෙන දෙනවා. එකටම මම දාගන්නවා කරවල ටික. අඟුළු කරවල. එකටම මම දාගන්නවා මම කපාගත්තු හෝමිඩිස් කරලා. ඉතින් මේකට මම පොඩ්ඩක් මෙහෙම පොඩි වෙලාවක් කරගෙන දෙන්නේ. එතකොට තමයි මේක රස අපි දැන් මේකට මම කපාගත්තු කරපිංච ටිකක් එකතු කරගමු. ඕනෙම කෑමක් හදනකොට කරපිංච දාන්න ඕනේ නැත්නම් රස නැහැ. ඔයාලා දාලා බලන්න. ඊට පස්සේ මේකට මම එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්දකින් භාගයකටත් පොඩක් අඩුයි. ඊට පස්සේ අපි එකතු කරගන්නවා ගම් මිරිස්. ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ අපි එකතු කරනවා පහේ. පහේ නම් ටිකක් වැඩිපුර දානවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා කහ. මේ බලන්න ප්‍රමාණය. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු ටික. ලුණු නම් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. මොකද මේ කරවල වලත් ලුණු තියෙනවානේ. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් කවලම් කරගන්න. මේක හරි රසයි. අපි දැන් මේකට එකතු කරගමු කිරි ටිකක්. මේ බලන්න කිරි ටික. පොල් කිරි ටික අපි මේ ආකාරයට එකතු කරගන්නවා. අම්මෝ මේක හරි රහයි ළමයි. මේ වතුර වගේ ටික මම මේක අයින් කරගත්තා. මේක ගොඩක් උක්කුවට හදන්න ඕනේ. දැන් තියෙන්නේ මේ කරවල ටික තැම්බුනහම අපිට මේකේ ලුණු බලලා බාගන්න. ඔන්න යාළුවනේ මගේ කරවල හොද්ද හරි.
මේ බලන්න මේක හරි සුවඳයි. මේකත් එක්ක විතරක් වුණත් කන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. මගේ channel එක මගේ කරවල හොද්ද හොඳයි නම් මගේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න, comment එකක් කරගෙන. ඔයාලා කැමති නම් මගේ වීඩියෝස් වලට මගේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.